මෙතන අපේ මේ ඔමන් ඉඳලා ආපු මෙයාගේ මේ සෙකන්ඩ් සෙෂන් එක අවසානයේ හොඳයි එයාගේ ස්කින් එක නම් සුපිරි අනිත් එක මෙයාගේ ස්පෙෂල් දෙයක් තිබුණා මොකද මෙයා මේ කිසිම කෙමිකල් වර්ගයක් පොඩිය ගන්නෑ මේ ගොඩාක් දුරට මෙයා යූස් කරන්නේ කොමාරිකාලු නානකොට නාන්න කලින් මේ නැචරල් කොමාරිකාරන් ඔළුවේ ගාලලු මේ නාන්නේ. ඉතින් ඇත්තටම හොඳ ප්‍රතිඵලයක් තිබුණා. මොකද ඩ්‍රයි ස්කින් එහෙම කිසි දෙයක් තිබුණේ නැහැ. හරිම ලස්සනයි. පිග්මන්ට් එක ෆස්ට් එකේවත් හොඳට අල්ලලා තිබුණා. 100ට 20ක් විතර වගේ ප්‍රමාණයක් තමයි ප්‍රොඩක්ෂන් වෙච්ච තැන තිබ්බේ. හැබැයි අවුලක් වෙන එකක් නෑ, ඉෂුව එකක් නෑ. මේක හැදුවා. මේක ඇත්තට කරන්න පේන්නේ නැති මේ තැන් සමහර තැන්වල මේ තද ඩාර්ක් ස්පොට්ස් වගේ තියෙනවා. මේ හේතුව තමයි මෙයාගේ මේ කොණ්ඩේ ටිකක් වැවිලා තියෙන්නේ. පේනවද? ඒ වැවිලා තියෙන තැන් අපිට මේ ක්ලීන් කරන්න අමාරු නිසා තමයි වැඩි ෆෝස් කරලා නැහැ. මේක වොෂ් කරාට පස්සේ ඔක්කොම ලස්සන ටෝටලි ෆයින් වෙනවා. එතකොට මේ ওই ටික තමයි පෙන්වන්න උනා උනේ. වැඩේ හරි පිටිපස්සත් පෙන්නමු. මෙතන පිටිපස්ස. ඒ වගේම මේ උගන්ට පේන්නේ නැති මෙයාගේ තිබ්බා ටිකක් ලොකු ස්කා එකක්. මෙතන ඉඳලා මෙතනට වගේ තිබ්බා. ඒක ගොඩාක් චූටි කරලා ලස්සනට හැදුවා. මොකද එයා දිහා බලනකොට කෙනෙක්ට හරි ලස්සනයි ඒක. ඒ කියන්නේ මාර නැචරල් ලුක් එකක් එතනින් පේන නිසා. ඒ නිසා අපි ඒක ඉතුරු කරා මේ ක්ලයන්ට්ව දැනුවත් කරලා එයාගේ කැමැත්තත් අනුව හරි ඕක තමයි පෙන්වන්න ඕනේ. එතකොට මේ මොකද හිතෙන්නේ වැඩි? අවුලක් නැද්ද? ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ වගේම මේ මම චනුකෝ රිකමන්ඩ් කරනවා. මොකද අපි මගේ ෆ්‍රස්ට්‍රේෂන් එකට කලින් චනුකෝ මට හැමදේම කිව්වා මේක මේ වෙන්නේ මේ විදිහයි මේ රිසල්ට් එක මේකයි අපි කරන්නේ මේ විදිහට. එයා මේ මූලිකවම කිව්වේ දේ තමයි අර එළිය මාකට් එකේ කරනවා වගේ සෙෂන් ඔක්කොම එකපාර කරොත් මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒක ඉදිරියට බලපාන්න පුළුවන්. ඉතින් එයා හැමදේම මට ක්ලියර් විදිහට කියලා දුන්නා. ඉතින් මට ලොකු කොන්ෆිඩන්ස් එකක් ආවා. ඒ වගේම මම රිකමන්ඩ් කරනවා චනුකව ඕන කෙනෙකුට බය නැතුව මේ වැඩේ කරගන්න කියලා. හරි. ඒ වගේම බොහොම ස්තුතියි අපිව විශ්වාස කරලා ඔළුව බාර දුන්නට. මේ ඒකටත් බොහොම ස්තුතියි. ඒ වගේම ඔයාට ඔද වැකේෂන් එකක් ගත කරලා ආය යන්න කියලා අපිත් විශ් කරනවා. මොන හරි ප්‍රශ්නයක් තිබුණොත් මේ සම්බන්ධව අපි ප්‍රතිචාර දැක්ුවේ නැත්තම් ඔයාට මේ අපි දානකොට වීඩියෝ එක දාන්න ඕනේ මේ ඔයා කියලා. මේ වීඩියෝ එකට ඔයාට ගිහලා බය නැතුව කමෙන්ට් කරන්න පුළුවන්. මම මෙතනින් මේ දේ කරා. ඒ වුණාට ආෆ්ටර් සර්විස් එක මෙහෙමයි මේගොල්ලෝ මාව මගේ හැරියා ප්‍රශ්නයක් කිව්වේ ගමන් ඒ වගේ ඔයාට ඕන දෙයක් ඔයාට පබ්ලික් කරේ කමෙන්ට් කරලා පුළුවන්. මේ අපි මේ විදිහට ලොකු නිදහසක් දීලා තියෙනවා අපේ වැඩ කරන ක්ලයන්ට්ස්ලාට. අපිට වුණා වුණත් ක්ලයන්ට් කෙනෙක්ව අපිට ඉග්නෝර් කරන්න බැරි විදිහට තමයි අපි අපේ සෝෂල් මීඩියා වුණත් හදලා තියෙන්නේ. කිසිම ඔෆෙන්සිව් වර්ඩ් එකක්වත් බ්ලොක් වෙලා නැහැ. ඕන කෙනෙක්ට ඕන දෙයක් දාන්න පුළුවන් විදිහට. මොකද අපි මනුස්සයෙක් හොඳ දෙයක් කරද්දි බය නැහැ. ඇත්ත කතා කරලා වැඩේ කරන නිසා. හරි. එහෙනම් බොහොම ස්තුතියි. thank you very much. Thank you.